සුබ දවසක් හැමෝටම. අද අපි බලන්න යන්නේ ජ්‍යොතිෂ්‍ය විෂයට ආසාය වෙනුවෙන්ම හදපු වෙබ් ඇප්ලිකේෂන් එකක් පිළිබඳව. ඇප්ලිකේෂන් එකේ නම තමයි විදස ඇස්ට්‍රොලොජි ප්ලැට්ෆෝම්. අපි මුලින්ම බලමු කොහොමද මේකට යන්නේ කියලා. මුලින්ම මම කියන්න ඕනේ මේ වගේ ප්ලැට්ෆෝම් එකක් හදන්න හේතු වුණු කරුණු මොකක්ද කියලා. මම ඇත්තටම ජ්‍යොතිෂ මුද්‍රකාංක ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ හැම එකකම වීඩියෝ වගේ මගේ YouTube channel එකේ මම දාලා තියෙනවා. ඉතින් මට අවශ්‍යතාවයක් තිබ්බා ඒ හැම එකේම තියෙන ඔක්කොම විශේෂ කරුණු එකතු කරලා මම එකක් හදන්න ඕන කියලා. ඇත්තටම ගොඩක්ම ලංකාවේ අය වැඩි ඒ මුද්‍රකාංග පාවිච්චි කරලා නැති නිසා මට හිතුණා ඒ වගේ අත්දැකීමක් ලබා දෙන්න. ඉතින් ඒ නිසා තමයි ඇත්තටම මේ platform එක හදන්න ප්‍රධාන කරුණ ඒක තමයි. මේක ඇත්තටම මාස ගානක මහන්සිය ප්‍රතිඵලයක් විදිහට තමයි මේක මම හදන්නේ. මුලින්ම වෙබ් ලිපිනය ඇතුළත් කරගන්න ඕනේ. මම වෙබ් ලිපිනය දාලා තියන්න. මුලින්ම ගිණුමක් නිර්මාණය කරගන්න ඕනේ. ඒ නිසා create account කියන එක ඔබන්න ඕනේ. ඊට පස්සේ මුලින්ම නමක් දෙන්න ඕනේ. ඊට පස්සේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් දෙන්න ඕනේ. ඇත්තට මේකට WhatsApp පහසුකමක් තිබීම අනිවාර්ය වෙනවා. ඊට පස්සේ රටක් තෝරගන්න ඕනේ. S අකුර ඔබලා ශ්‍රී ලංකා කියලා තෝරගන්න. ඊට පස්සේ පාස්වර්ඩ් එකක් ගහන්න ඕනේ. ඒ පාස්වර්ඩ් එක නැවත පාරක් ගහන්න ඕනේ. ඊට පස්සේ submit registration කියන බොත්තම ඔබන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ තිරයකට තමයි එන්නේ. මේකෙන් කියන්නේ ඔය කට්ටියගේ ඔය කට්ටිය දැන් පුරවපු ෆෝම් එක ඇවිල්ලා කියලා තමයි බාර දුන්නා කියලා තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඊට පස්සේ message admin on WhatsApp කියනක ඔබන්න ඕනි. මොකද ඊට පස්සේ ඔය කට්ටිය WhatsApp එකෙන් කෙලින්ම WhatsApp එකෙන් මට message එකක් එවන්න පුළුවන්. ඊට පස්සේ මම ඔය කට්ටියට username එකක් දෙනවා ඇතුළත් වෙන්න. ඒ username එකයි ඔය කට්ටිය ඇතුළත් කරපු password එකයි ගහලා තමයි ඊළඟට මේකට log වෙන්න ඕනේ. හරි. අපි දැන් මේකට log වෙලා බලමු. මුලින්ම මම යපු username එක ගහන්න ඕනේ. ඔය කට්ටියගේ phone number එකයි තව විස්තර ටිකකුයි තමයි එන්නේ. ඊට පස්සේ ඔය කට්ටිය ඇතුළත් කරපු password එක ගහන්න ඕනේ. ඊට පස්සේ sign in ඔබන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ එකකට තමයි එන්නේ. මෙතන තියෙන trial period remaining කියලා. ඇත්තටම දින 3කට තමයි මේක නොමිලේ ඔය කට්ටියට හැම ෆීචර් එකක්ම පාවිච්චි කරන්න පුළුවන්. දින 3ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි දැන් මේ වගේ සර්වර් එකක් නඩත්තු කරන්න ගොඩක් වියදම් යනවා. ඉතින් නොමිලේ දින 3ක් කාලයක් තමයි මේකට ලබා දෙන්නේ. අපි දැන් බලමු විදස හොරොස්කෝප් ජෙනරේටර් එකට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. සාමාන්‍ය ජ්‍යොතිෂ මුද්‍රකාංකයක් වගේම උපන් විස්තර ඇතුළත් කරන්න ඕනේ මෙතනට. ඉස්සේ පුෂභාවය තෝරන්න තියෙනවා. උපන් අවුරුද්ද ගහන්න තියෙනවා. කැමති විස්තර ටිකක් දාන්න මම නිකම් විස්තර ටික මම මේකට ඇතුළත් කරන්න. AM PM කියලා තමයි තෝරන්න තියෙන්නේ. ඊට පස්සේ උපස්ථානය ගහන්න ඕනේ. මෙතන ටයිප් කරාම ගහන්න ඕන එක පෙන්නනවා. මේ දැන් කොළඹ කියලා තමයි පෙන්වන්නේ. මේම ඊතර විස්තර ටික පිර වෙනවා. ඊට පස්සේ ජෙනරේට් හොරොස්කෝප් කියන එක දෙන්න. ඊට පස්සේ ලග්නේ විස්තර ටික පෙන්නනවා. මෙතන ලග්නේ නවාංශිකේ පෙන්නනවා. මෙතන පෙන්නනවා මේ මොහොතේ ග්‍රහයන්ගේ ඒ විස්තර තමයි මෙතන පෙන්නන්නේ. උපන් විස්තරات එක්ක උපන් කේන්දරෙත් එක්ක සම්බන්ධ තමයි මේක තියෙන්නේ. මෙතන තියෙන්නේ භාව මාරුන විස්තර තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන ගෝචරයට අදාළ විස්තර. මෙතන තියෙනවා පංචාංගයට අදාළ විස්තර තමයි මෙතන තියෙන්නේ. මෙතන ග්‍රහයන්ට අදාළ විස්තර තමයි මෙතන තියෙන්නේ උපන් කේන්දරයට.
ඊළඟට තියෙන්නේ ග්‍රහ දෘෂ්ටි වල අදාළ විස්තර තමයි මෙතන තියෙන්නේ. ග්‍රහයන්ගේ අංශක ගණන් වලට තමයි මේකේ දෘෂ්ටි පෙන්නලා තියෙන්නේ. ඒක ගොඩක් වැදගත් වෙනවා. දින 3කට පස්සේ නම් මේකට ඇත්තටම මුදල් ගෙවන්න ඕනේ මේක නම් ලබා ගන්න නම්. ඊළඟට තියෙන අෂ්ටක වර්ග චරදසාව තමයි ඊළඟට තියෙන්නේ. විම්චෝත්තර දසාවට අදාළ විස්තර තමයි ඊට පස්සේ තියෙන්නේ. මෙතන පලාපල කොටසකුත් තියෙනවා. මෙතන උපන් කේන්දරයට අදාළ පලාපල විස්තර තමයි හැම එකක්ම මෙතන තියෙනවා. භාව 12ට අදාළ තමයි මෙතන තියෙන්නේ. මෙතන ග්‍රහ දෘෂ්ටි වේදීය ග්‍රහ දෘෂ්ටි වලට අදාළ පලාපල තමයි මෙතන තියෙන්නේ. ඇත්තට මේ විස්තර ඇත්තටම වෙනත් මුද්‍රකාංග වල ඇත්තට මම දැකපු නැති කාරණොත් මම මේකට ඇතුළත් කරා. නැකත් වලට අදාළ පලාපල තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ ග්‍රහ සංයෝගات එක්ක පලාපල තමයි මෙතන තියෙන්නේ. ඊට අමතරව යෝග වලට අදාළ විස්තර ටිකක් තමයි මෙතන තියෙන්නේ. ඊට අමතරව මෙතන තියෙනවා දසාවර පලාපල තියෙනවා. වර්තමාන දසාවර පලාපල තමයි මෙතන තියෙන්නේ. ඊට අමතරව ගෝචරයට අදාළ පලාපල තමයි මෙතන තියෙන්නේ. ඇත්තටම මේ වගේ විස්තර ගෝචරයට අදාළ විස්තරත් ඇත්තටම කොටස් දෙකකට තියෙනවා. ග්‍රහයෝ යන භාවය අනුව තියෙනවා. භාවයේ ග්‍රහයක් ඉන්නවා නම් ඒකට අනුව පලාපලත් මෙතනට මම දාලා තියෙනවා විස්තර. ඇත්තටම මේ වගේ පලාපල වලට අදාළ විස්තර වෙනත් කිසිම මුද්‍රකාංගයක මම ඇත්තටම මුද්‍රකාංග මම ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. වේදීය මුද්‍රකාංගත් මම ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. මේ වගේ පලාපල එන මුද්‍රකාංගයන් නම් ඇත්තටම මම දැක්කේ නැහැ. ඉතින් ඒ නිසා මටම හිතුණු විදිහට තමයි මම මේකේ පලාපල කතනයට අදාළ විස්තර ටික පාසු වෙන විදිහට ඕනි කෙනෙක්ට මම දත්ත ඇතුළත් කරලා තමයි මේකට හරි ගැස්සුවේ. ඊළඟට අපි බලමු ඊළඟ මුද්‍රකාංගය ගැන තියෙන ක්‍රිෂ්ණමූර්ති පැත්තට යන ආය ප්‍රධාන මෙනුවට යන්න ඕනේ. මෙන්න මේ විදේශ ඇස්ට්‍රොලොජි ප්ලැට්ෆෝම් කෙනෙක් ඔබන්න ඕනේ. ආය ප්‍රධාන මෙනුවට යනවා ඊට පස්සේ. අපි බලමු ඊට පස්සේ KP පැත්තේ මොනවද තියෙන්නේ කියලා. KP පැත්තේ සුවිශේෂී කරුණු ගොඩක් තියෙනවා. අරක වගේම තමයි මුලින්ම දත්ත ඇතුළත් කරන්න ඕනේ. උපන් අවුරුද්ද ගහන්න ඕනේ. මාසෙ ගහන්න ඕනේ, දිනේ ගහන්න ඕනේ. වෙලාවක් ගහන්න ඕනේ. උපස්ථානය ගහන්න ඕනේ. ඉතුරු ටික පිරෙනවා. ඊට පස්සේ ජෙනරේට් KP chart ඔබන්න ඕනේ. හරි. මෙහෙම තමයි ක්‍රිෂ්ණමූර්ති chart එක එන්නේ. ක්‍රිෂ්ණමූර්ති කේන්ද්‍ර සටහන එනවා. පාලක ග්‍රහය යහපැත්තේ වැටෙනවා. ඊට අමතරව විංශෝත්තරී පාලක කියන්නේ ග්‍රහයන්ට අදාළ විස්තර තමයි මෙතන තියෙන්නේ. විංශෝත්තරී දසාවට අදාළ විස්තර තමයි මෙතන තියෙන්නේ. KP වල නිවේදකත්වය තමයි මෙතන තියෙන්නේ. මම හොඳටම මේක හදලා තියෙනවා. උපාධිපතිට යනකම් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ භාව වලට අදාළ විස්තර තමයි මෙතන තියෙන්නේ. ග්‍රහ දෘෂ්ටිත් දාලා තියෙනවා. මේක KP පැත්තටත් මම ග්‍රහයන්ගේ අංශක වලට බලන්න බලාපල අංශක වලට බලන ග්‍රහ දෘෂ්ටි ඇතුළත් කරලා තියෙනවා. මෙතන තියෙනවා KP prediction කියලා එකක්. ඇත්තටම ක්‍රිෂ්ණමූර්ති කොටසටත් මම ඇත්තටම වේදීය කොටස වගේම බලාපල ඇතුළත් කරලා තියෙන භාව 12ට උපාධිපති අනුව දසාවට අනුව ඉවෙන් කියන්නේ සිදුවීම් සිදුවන කාලය ගණනය කරන එකත් මම මේකට ඇතුළත් කරලා තියෙනවා. යෝග දාලා තියෙන බලන විදිය KP තියරි KP සිද්ධාන්ත කරුණු පිළිබඳව පොඩි විස්තරයක් මම මේකට දාලා තියෙනවා. සිදුවීම් සිදුවන කාලය ගණනය කරන්නත් මම මේකට පොඩ්ඩක් දාලා තියෙනවා. මේක වැඩිපුර බලන්න මම කටට ඊළඟට තියෙන එක මම නිකන් බලන්න මේකත් ඇත්තටම පලාපල තමයි මේ කාලේ මේ සිදුවීම් වෙනවද නැද්ද කියන එක තමයි මේකෙන් බලන්න පුළුවන්. මෙතන තියෙනවා advanced prediction model කියලා එකක්. මේක ඇත්තටම ගොඩක් මුද්‍රකාංග වල නැති දෙයක් තමයි මේක. මෙතන අපිට හිතන්න ඔය කට්ටියට බලන්න ඕන කියලා විවාහය කියලා මැරේජ් කියලා ටයිප් කරා ගමන් විවාහයට අදාළ විස්තර මෙතන තියෙනවා. විවාහය පරක්කු වෙන එකද
සතුටු විවාහයක්ද, ආදර විවාහයක්ද, සාමාන්‍ය විවාහයක්ද, ඒ වගේ විස්තර එනවා. මැරේජ් සෙලිබ්‍රේෂන් කියන එක නිකන් බැලුවොත් එම් ප්‍රධාන භාවය 7 2 11 තමයි බලන්න විවාහයට. ඒක වෙනවද නැද්ද කියලා බලන්න චෙක් ප්‍රොමයිස් කියන එක ඔබන්න ඕනේ. ඊට පස්සේ වෙනවද නැද්ද කියලා අපිට හොයාගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙනවා භාව නිවේදකත්වයට අදාළ විස්තර මෙතන තියෙනවා. truthful significate කියලා ඒකත් ඇත්තටම පලාපල කතනෙට වැදගත් වෙන එකක් තමයි මේකත්. සිදුවන කාලේ හොයනකොට මේක වැදගත් වෙනවා. එතකොට මේ කියන කරුණ අදාළ කාලයේදී සිදුවෙනවද නැද්ද කියලා බලන්නේ මේකෙන් තමයි. අපි හිතන්න මේකට අපි හිතමු විවාහය කියලා. විවාහයක් වෙනවද නැද්ද කියලා බලන්න මෙතන find event dates කියලා ඉවුවට පස්සේ විවාහය සිදුවෙන කාලේ බලන්න පුළුවන් මේකෙන්. මොන කාලේ වගේද වෙන්නේ කියලා මෙතන හරි ලකුණු වැටලා තියෙනවා වෙන්න පුළුවන් නම් ඒ කාලේ පොඩ්ඩක් හරි ලකුණු වැටලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ගොඩක් මුද්‍රකාංග වල මේක මම දැක්කනේ. හැබැයි මේකට අපි සිද්ධාන්ත පොඩ්ඩක් හදා ගන්න ඕනේ මේක බලන්න. ඒක ක්‍රිෂ්ණමූර්ති සිද්ධාන්ත දැනුම පොඩ්ඩකුත් මෙතනට අවශ්‍ය වෙනවා. ඉතින් ඇත්තටම මේ වගේ මුද්‍රකාංගයක් මම දැකලා තියෙන්නේ ලෝකපා මුද්‍රකාංගය තමයි මේ කොටස ඇත්තටම මම ගත්තේ. ලෝකපා මුද්‍රකාංගය කියන්නේ Light of KP Astrology ඇඳු දත්ත තමයි නිර්මාණය කරේ. ඒක ඇත්තටම $400ක් වෙන මුද්‍රකාංගයට අදාළ විස්තර තමයි මම මෙතනට ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට මේ කොටස ඇත්තටම මුදල් දීලා බලන්න ඕනි කොටසක් තමයි මේ කොටස පලාපල කතනය සහ මේ කොටස ඇත්තටම මුදල් මාසෙකට ගාණක් දීලා තමයි මේ කොටස බලන්න පුළුවන් වෙන්නේ. හැබැයි පළවෙනි දින 3 නොමිලේ බලන්න පුළුවන්. අනිත් එක තමයි කිසිම මුදලක් අය කරන්නේ නැහැ මේ දවස් 3 කාලෙට. ක්‍රෙඩිට් කාඩ් ඉල්ලන්නෙත් නැහැ, බැංකු විස්තර මුකුත් අපි ඉල්ලගන්නෙත් නැහැ. දවස් 3ක් ඔය කට්ටියට කැමති නම් පාවිච්චි කරලා සල්ලි ගෙවන්න පුළුවන්. ඕන නැත්තම් ඊට පස්සේ මේ ෆීචර්ස් ටික ඉබේම ලොක් වෙන්න තමයි හදලා තියෙන්නේ. අපි ඊට පස්සේ බලමු විවාහය පොරොන්දම් බලන කොටසකුත් මේකට ඇතුළත් කරලා තියෙනවා. ඒක බලමු. හරි ඊළඟට ආයේ ප්‍රධාන මෙනුවට යන්න ඕනේ. ප්‍රධාන මෙනුවට ගියාට පස්සේ පොරොන්දම් බලන ආකාරය තියෙනවා. ඒකටත් දත් ඇතුළත් කරගන්න ඕනේ. ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම අදාළ විස්තර එන්න ඕනේ. මේක ඇත්තටම මම නිකන් දල වශයෙන් කියන්නම් ඔක්කොම පෙන්වන්න නැතුව. වේදීය කොටසේ තියෙන දසපොරොන්දම් අෂ්ටකූට 20 පොරොන්දම් ඒකට අදාළ විස්තර තමයි වේදීය කොටසේ තියෙන්නේ. අනිත් එක තමයි ක්‍රිෂ්ණමූර්ති වලට අදාළ පොරොන්දම් බලන ආකාරයක් තියෙනවා. ඒ කොටසත් මම මේකට ඇතුළත් කරලා තියෙනවා. සායන ජ්‍යොතිෂ අනුව ග්‍රහයන්ගේ දෘෂ්ටි අනුව පලාපල බලන කොටසක් තියෙනවා. මම ඒකත් මේකට ඇතුළත් කරලා තියෙනවා. ඊට අමතරව චීන ක්‍රමයක් තියෙනවා. මම ඒකත් ඇතුළත් කරලා තියෙනවා. නවාංශක අනුව පොරොන්දම් බලන ක්‍රමයක් තියෙනවා. මම ඒකත් ඇතුළත් කරලා තියෙනවා. දෝෂ බලන ක්‍රමයක් තියෙනවා. අවසානයේ මම එකතු කරලා තියෙනවා. මේ ඔක්කොම එකම තැනක ඉඳන් බලන ක්‍රමයකුත් මම මේකට හරි ගස්සලා තියෙනවා. ඒතකොට එකිනෙක සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඉතින් මොකද මම එහෙම කිව්වේ මොකද නැත්තම් මේකට ගොඩක් වෙලා යනවා මේක එකින් එකට පෙන්වන්න ගියොත් එහෙම දෙකටම විස්තර දාලා මේ ගොඩක් මේකත් ඇත්තටම නොමිලේ බලන්න පුළුවන්. වේදීය කොටසට අදාළ පොරොන්දම් විස්තර නම් දිගටම නොමිලේ බලන්න පුළුවන්. අනික් කොටස් වලට නම් මුදල් ගෙවන්න ඕනි. අදාළ මාසික ගාස්තු හෝ අවුරුද්දට තියෙන ගාන ගෙවලා තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම හැමෝටම දැරිය හැකි මුදලක් ඇත්තටම ගොඩක් අඩු මුදලක් තමයි දාන්න බලාපොරොත්තු වෙන තින්නේ මාසෙකට. අපි දැන් වර්ෂඵල ක්‍රමයකුත් මම මේකට දාලා තියෙනවා. ඒ කොටස දැන් අපි බලමු. හරි ඊළඟට අපි වර්ෂඵල වලට අදාළ විස්තර බලමු. ඒකට ප්‍රධාන මෙනුවට යන්න ඕනේ. වර්ෂඵල කියලා මෙතන තියෙනවා. අපි එතනට යමු. එතනටත් මුලින්ම දත් ඇතුළත් කරන්න ඕනේ උපන් කේන්දරේ. අවුරුද්ද ගහන්න ඕනේ. මෙතන උපන් වෙලාව ගහන්න ඕනේ. AM PM තෝරන්න තියෙනවා. උපස්ථානය ගහන්න ඕනේ. ඉතුරු ටික ඉබේම පිරෙනවා. කැල්කියුලේට් වර්ෂඵල කියලා එකක් තියෙනවා. ඒක ඔබන්න ඕනේ. ඊට පස්සේ අදාළ අවුරුද්දට දැන් අපි දන්නවා වර්ෂඵල කියන්නේ අවුරුද්ද ගානේ හදන කේන්ද්‍ර සටහනක් කියලා.
ඒකට අදාළ විස්තර තමයි මෙතන ඇතුළත් වෙලා තියෙන්නේ. ඒකේ තියෙන මූලික ගණනය කිරීම වලට අදාළ විස්තර තමයි මෙතන තියෙන්නේ. ඇත්තටම වර්ෂඵල වලට අදාළ හැම විස්තරයක්ම මම දාලා තියෙනවා. සහම දාලා තියෙනවා. මුද්ද දසාව දාලා තියෙනවා. යෝග දාලා තියෙනවා. බලාපොල කොටසකුත් මම මේකට දාලා තියෙනවා. මාසික කේන්ද්‍ර සටහනකුත් දාලා තියෙනවා. ඊට අමතරව වර්ෂඵල ප්‍රෙඩික්ෂන් කියලා එකකුත් අවුරුද්දට බලාපොල කතනයක් ගන්න ඕන නම් ඒකට අදාළ විස්තරත් මම දාලා තියෙනවා. භාව අනුව දාලා තියෙනවා. වර්ෂාධිපති අනුව දාලා තියෙනවා. මුන්ත අනුව දාලා තියෙනවා. මුද්ද දසාව අනුව දාලා තියෙනවා. තාජක යෝග අනුව බලාපොල දාලා තියෙනවා. මාසික බලාපොල විස්තරයකුත් දාලා තියෙනවා එන විදිහට. ඇත්තට මේ වගේ මුද්‍රකාංගයක් ඇත්තටම මේ කොටස ඇත්තට මම කිසිම මුද්‍රකාංගයක මම දැක්කේ නැහැ මාසික බලාපොල මේ වගේ සවිස්තරාත්මක වෙන ඇත්තටම කිසිම මුද්‍රකාංගයක් මම දැක්කේ නැහැ. මේ කොටසත් ඇත්තටම මුදල් දීලා ගන්න ඕන කොටසක් තමයි මේ කොටස. ගණනය කිරීම නම් ඒ කොටස දිගටම නොමිනේ පාවිච්චි කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු මේකට මම තව විස්තර කොටසක් දාලා තියෙනවා. මම අපි ඒකට යම් බලන්න. මුලින්ම ප්‍රධාන මෙනුවට යන්න. ප්‍රධාන මෙනුවේ තව තියෙනවා අංක විද්‍යාවට අනුව මේ වගේ විස්තර පොඩ්ඩකුත් මම දාලා තියෙනවා. ඊට අමතරව දාලා තියෙනවා මේකට ඇත්තටම දාන්න මම ගොඩක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. පාඨමාලා ටිකක් මම මේකට දාන්න ඉන්නවා ඉගෙන ගන්න අයට බලන්න. ඒක ඔබලා ඉවරලා අපි දැනට මම එකයි දාලා තියෙන්නේ. ඉස්සරහට තව ගොඩක් දාන්න බලාපොරොත්තු වෙනුත් ඉන්නවා. මොකද මගේ උගන්වපු වීඩියෝස් තියෙනවා. ඒවත් මම මෙතනට දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඕප් ප්ලේලිස්ට් කියනක ඔබන්න ඕනේ. ඊට පස්සේ දැනට දාලා තියෙන වීඩියෝ එක තමයි මෙතන වෙන්නේ. ක්‍රිෂ්ණමූර්ති වලට අදාළ අංක සම්පූර්ණ වීඩියෝ එකක් තමයි මම මේ දාලා තියෙන. ඇත්තටම ඩොලර් 15ක් කියන්නේ අංක රුපියල් මම හිතන්නේ 4500 5000ක් වගේ මුදලකට අංක සම්පූර්ණයෙන්ම ක්‍රිෂ්ණමූර්ති ඉගෙන ගන්න පුළුවන්. මම පොඩ්ඩක් වීඩියෝ එක ප්ලේ කරලා පෙන්නන්න. මේක හැම වීඩියෝ එකේම පළවෙනි වීඩියෝ එක නොමිලේ බලන්න පුළුවන් මිලදී ගන්න කලින්. දැන් ඇත්තට මේ මොහොතේ මේක ප්ලේ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මම මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක දාලා තියෙනවා. එහෙම නැත්නම් මේ වීඩියෝ එක ඔය කට්ටියට බලන්න පුළුවන්. පළවෙනි වීඩියෝ එක නොමිලේ බලන්න පුළුවන්. සිංහල උපසාන ලෝඩ් වුණා. මෙතන අපි පෙන්නන්නම්කම ප්ලේ කරලා. මෙතන මුලින්ම තියෙනවා අපි සිංහල ඉංග්‍රීසි භාෂාව බැරි නම් මේක සිංහල පරිවර්තනය කරන්න පුළුවන්. මේ තිත්තු මේක ඔබලා මේකයි පොඩ්ඩක් සද්ද අඩු කරමු. මේක ඔබලා මෙතන තියෙනවා සබ්ටයිටල් කියලා. සිංහල ඔබන්න ඕනි. එතකොට මේ කියන ඒවාගේ සිංහලෙන් ඔක්කොම පරිවර්තන වෙලා වැටෙනවා. එතකොට ඕනි කෙනෙක්ට මේක ඇත්තටම ඉංග්‍රීසි භාෂාව දැනුම අඩු වුණත් මේක බලලා තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අංක සම්පූර්ණ ක්‍රිෂ්ණමූර්ති පාඨමාලාවක් තමයි මේ ඩොලර් 15කට තියෙන්නේ. ඇත්තටම රුපියල් වලින් බැලුවොත් සාමාන්‍යයෙන් රුපියල් 5000ක් 6000ක් වගේ මුදලක් මං හිතන්නේ. ඒ වගේ ගානකට තමයි මේක ඇත්තටම දෙන්නේ. මොකද ඕනි කෙනෙක්ට දැනුම ගන්න පුළුවන් ඊටම අඩු මුදලකට තමයි මේක දාලා තියෙන්නේ. පළවෙනි වීඩියෝ එකේ තියෙනවා පටුන වගේ ඔක්කොම උගන්වන ඒවායි ඒ ටික තමයි මේකේ දාලා තියෙන. ඊට අමතරව වීඩියෝ ටිකකුත් අංග සම්පූර්ණ වීඩියෝ ටිකක් මේකේ තියෙනවා. ඊට අමතරව අපි බලමු ආයේ ප්‍රධාන මෙනුවට ගිහිල්ලා. ප්‍රධාන මෙනුවේ තියෙනවා තව ඇත්තටම රේඩියෝ එකකුත් මම ඇත්තටම හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තාම මේක මම කරේ නෑ. ඊට අමතරව මම මේකට දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. නාඩි ජ්‍යොතිෂයට අදාළ කරුණු බලාපොල බලන විදිය මම මේකට දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊට අමතරව සායන ග්‍රහ දෘෂ්ටි ඇත්තටම ගොඩක් වටිනවා. ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නේ නෑ. ඒකට අදාළ විස්තරත් මම මේකට දාන්න ඇත්තටම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තව ඉන්දියාවේ ලාල් කිතාබ් කියලා ක්‍රමයක් තියෙනවා. ඒක දාන්නත් හිතාගෙන ඉන්නවා. එතකොට ටිබෙට් වල ශැම්නිෂා කියලා ක්‍රමයක් තියෙනවා. ඒකත් දාන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඇත්තටම මේ වගේ අංග සම්පූර්ණ එකක් හදන එක තමයි ඇත්තටම මගේ ආසාවක් තමයි මම මේක කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඇත්තටම සීමිත කොටසකට විතරයි ඇත්තටම මේක පරිභෝජනය කරන්න මේක පාවිච්චි කරන්න දෙන්න පුළුවන් ඇත්තටම ටික දෙනෙක්ට විතරයි.
ඒකට හේතුව තමයි සර්වර් එකේ ගොඩක් කට්ටිය වැඩි වුණොත් එහෙම දැනට තියෙන තත්ත්වය අනුව සර්වර් එක හිර වෙන්න බලනවා. ඒ නිසා සීමිත කොටසකට විතරයි මේක ඇත්තටම පාවිච්චි කරන්න හම්බ වෙන්නේ ඇත්තටම. මම හිතන්නේ පළවෙනි 100 දෙනාට වගේ තමයි මම හිතාගෙන ඉන්නේ මේක ලබා දෙන්නම් කියලා බලන්න. ඉතින් ඔය කට්ටියට මේක පාවිච්චි කරන්න ඕනි නම් මේක ඇත්තටම මම ඉංග්‍රීසියෙන් වෙන පලාපල ටික සිංහලට පරිවර්තනයකුත් මම මේකට දාන්න හිතාගෙන ඉන්නවා ළඟදිම. එතකොට නැත්තම් අපිට කරන්න තියෙන්නේ මේක කොපි කරලා Google Translate එකේ පේස්ට් කරලා සිංහලට හරව ගන්න තමයි තියෙන්නේ. මෙතෙන්දිම බලන්න මම ක්‍රමයක් හරි ගස්සා ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් එහෙම වුණොත් ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ නැති වෙනවා. ඉතින් ඔය කට්ටියට මේ මුද්‍රිකාංගයේ ඇත්තට මේ වෙබ් ඇප්ලිකේෂන් එක ඕන නම් මට WhatsApp මගේ WhatsApp අංකය තමයි 076යි 981යි 3186. පණිවිඩයක් දාන්න WhatsApp පණිවිඩයක් මට දාන්න. හරි බොහොම ස්තුතියි.